තාත්තේ මේ ගෙදර හරි ස්මාර්ට්. ස්විච් නෑ. හැමදේම කටහඬින් තමයි වැඩ. අපේ ගමේ ගෙවලුත් ස්මාර්ට් නැති වුණාට ස්විච් එක දැම්මම ලයිට් පත්තු වෙනවා. නෑ තාත්තේ බලන්නකෝ. Okay Google. Turn on the living room lights. අප්පට සිරි යකඩෝ සිරාවට. දැක්කද? මම සැලොන් එකට ගිහින් එන්නම්. තාත්තට මොනවා හරි ඕන නම් Okay Google කියලා ඉල්ලන්න. හරි දුවේ. මටත් හිතයි මේකෙන් වැඩක් ගන්න. ඒ දුව කිව්වට බයකුත් දැනෙනවා. බලමුකෝ මම කවුද? යකෝ. මම කරුණාදාස. මම මොකටද මේ ප්ලාස්ටික් කෑල්ලකට බය වෙන්නේ? බලමුකෝ try එකක් දාලා. හරි Google. ඔය එහා පැත්තේ තියෙන ලයිට් එක දානවා. ඒයි Google. මම කිව්වේ ලයිට් එක දාන්න කියලා. ඇහෙන්නේ නැද්ද? මම ග්‍රාම සේවක විදිහට අවුරුදු 30ක් වැඩ කරපු මිනිස්සෙක්. තමුසෙට මම කියන දේ තේරෙන්නේ නැද්ද? ලයිට් එක දානවා කිව්වම දානවා. යකෝ Google අර ලයිට් එක දානවා. I don't understand what you're saying. ඒ පාර උඹ මට ඉංග්‍රීසියෙන්ුත් කෝචොක් කරනව නේද? බලපන් මම උඹට කරන දේ. උඹ අද තමයි පාඩමක් ඉගෙන ගන්නේ. නෑ. තාත්තේ ඇයි මේ? මොකද උනේ? මම මේ ගෙදර තවත් විනාඩියක් ඉන්නේ නැහැ. මම යනවා ගමේ. මට මේ වගේ අවනම්බුවක් කවදාවත් වෙලා නැහැ. ඒ මොකද්ද? මම පැය භාගයක් තිස්සේ මේ පකිස් පෙට්ටිය ඇතුලේ ඉන්න ගෑන්ට කතා කරනවා ලයිට් එක දාන්න කියලා. ගෑණි කොහෙද හිටියේ? මේ පෙට්ටිය ඇතුලේ හිටියේ කි. මම කතා කරාම මාව ගණන් ගන්නවත් නැහැ. ඒ මදිවට ඒක මට ඉංග්‍රීසියෙන්ුත් කෝචොක් කරනවා. තාත්තේ ඇයි අනේ ඔයා ඔච්චර මෝඩ? ඒ පාර උඹත් මට මෝඩයා කියන්න එනවද? මම දැම්ම යනවා ගෙදර. හොඳයි නෙත්මි ඔයාලට මසාජ් කිරීම සම්බන්ධව මොන හරි පළපුරුද්දක් තියෙනවද? සර් මම ගමේදී ওই තරම් ওই මසාජ් වැඩ කරලා තියෙනවා. අපේ ආච්චිගේ කොන්ද අමාරුවට හැමදාම හවසට තෙල් ගන්නේ මම තමයි. මේ පාවිච්චි කරන්නේ ගොඩක් වටිනා ඔයිල් වලට. ඔයාලට ඒ ගැන අවබෝධයක් තියෙනවද? අපෝ ඔව් සර්. පාම් ඔයිල්, කොකනට් ඔයිල් ඒ වගේම බැදපු පපඩම් හරිම රසයි. නෑ නෙත්මි. මේවා ඇඟේ ගාන ඔයිල් කෑමට ගන්න ඒවා නෙවෙයි. හරි සර් මට තේරුණා. මේ ස්පා එකේ තියෙනවා හොට් ස්ටෝන් කියලා සුපිරි මසාජ් එකක්. ඔම්මෝ ස්ටෝන්. ඒ කියන්නේ ඒක කරන්නේ ගල් ගහලද? නෑ. අපි රත් කරපු සිනිඳු ගල් වර්ග පාවිච්චි කරලා ඇඟ මසාජ් කරනවා. සර් කිව්වේ රත් කරපු ගල් වලින් කරන වැඩේ ගැනද? ඔයා දන්නවද ඒක? අනේ සර් මම දන්නවා විතරක් නෙවෙයි මට හොඳ පළපුරුද්දක් තියෙනවා. සිරාවට නියමයිනේ. කොහෙන්ද ඉගෙන ගත්තේ? කෝස් එකක්වත් කරුවද? නෑ සර්, ගෙදරින. හරි නෙත්මි. මම ඔයාව ජොබ් එකට ගන්නම්. අනේ ගොඩක් තැන්කු සර්. එහෙනම් අපි දැන්ම වැඩ පටන් ගමු. මට හැපි එන්ඩ් එකක් දෙන්නකෝ. අපෝ දෙන්නම් සර්. යමුකෝ. හරි නෙත්මි. මගේ බෙල්ලටයි උරහිසටයි මසාජ් එකක් දෙන්නකෝ. අනේ සර්ට දෙන්නම් අමතක නොවන සුපිරි මසාජ් එකක්. අම්මෝ නෙත්මි ඔයා නම් සුපිරි එහෙම නියමයි. එහෙනම් ඔන්න සර් මම දැන් ගෙදරදී අපේ ආච්චිට දාපු මසාජ් එක දාන්නයි යන්නේ. මොකද්ද මේ කරන්නේ? දැන් මම සර්ගේ හිර වෙලා තියෙන නහර බුරුල් කරන්නයි යන්නේ. ඔන්න සර් බුරුල් වෙච්ච නහර කෙලින් කරා හැපි එන්ඩින් එක කොහොමද? එහෙනම් සර් මම යනවා වොෂ් එකක් දාගෙන එන්න. ඉක්මන් කරන්න. අපි මෙයාව අතුලට ගමු. තව පොඩ්ඩෙන් මසාජ් කරන්න ගිහින් නවතින්න වෙන්නේ මහා උළු ගෙදර තමයි. මගේ වෙලාව නම් අන්තිමයි. අනේ ડોක්ටර් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ වයිෆ්ට දැන් වැඩි කන හෙන්නේ නැහැ. මම මොනවා කිව්වත් එයාට හෙන්නේ නැහැ. මම මොකද කරන්නේ? ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා තාත්තේ. අපි මුලින්ම බලමු වයිෆ්ගේ කන ආසීමේ දුර්වලතාවය කොච්චරද කියලා. ඔයා ගෙදර ගිහින් පොඩි ටෙස්ට් එකක් කරන්න. ගෙදර ගිහින් අඩි 30ක් විතර ඉඳන් වයිෆ්ගෙන් ප්‍රශ්නයක් අහන්න. උත්තර දුන්නේ නැත්නම් අඩි 20ක් ළඟට ගිහින් ආයෙමත් අහන්න. ඒත් ඇහුනේ නැත්නම් අඩි 10ක් ළඟට යන්න. එහෙම කරලා මට හෙට ඇවිත් විස්තරය කියන්නකෝ. හරි ડોක්ටර්. මම අදම වැඩේ කරන්න. මගේ මැණික් කැටේ මම ආවා මගේ අම්මනා. කෝ? ඔයා කොහෙද? මේ ඉන්නේ කුස්සියේ. මැණිකේ. අද රැයට කන්න මොනවද හැදුවේ? ඇහුණද? ડોක්ටර් කිව්වා හරි. ගෑන්ට හොඳටම කන ඇහෙන්නේ නැහැ වගේ.
මැනිකේ මම ඇහුවේ අද රෑට කන්න මොනවද හැදුවේ කියලා. අයියෝ ගෑනිට අඩි 20ක් ළඟට ආවත් ඇහෙන්නේ නැහනේ. බලමු තව ලන් වෙලා. යකෝ මම මේ පැය භාගයක් තිස්සේ අහන්නේ. අද රෑට කන්න මොනවද හැදුවේ? පරිප්පුයි පානුයි යකෝ. පරිප්පුයි පානුයි. තමුසට කන්න හෙන්නේ නැද්ද? අයියෝ ඒ පාර මේ ගෑණිගේ මොලෙත් නරක් වෙලාද කොහෙද? ඒයි මේ මොකද ඔයාට උනේ රත්තරන්? කතා කරනවකෝ. මම ඔයා මොනා කරයිද බලන්න විහිළුවක් නේ කළේ. අයියෝ මගේ සුමනේ මැරිලා දෙයියනේ. මම දැන් ඉඳලා මොකටද අයියෝ? මං හිතුවා ඔයා බොරුවක් තමයි කරන්න කියලා. කොහොම හරි මං බොරු හොයාගත්තානේ. මොකක්?